ඉරානයට එරෙහිව අමරිකාව සහ ඊශ්‍රායලය විසින් දියත් කරනු ලැබූ යුද්ධ මෙහෙයුම යටතේ ඉරානයේ බැලිස්ටික් මිසයිල මර්මස්ථාන ඉලක්ක කරමින් දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කෙරුණා. ඊශ්‍රායල ගුවන් හමුදාව පවසන්නේ මෙය ටෙහෙරානය ඉලක්ක කරගත් මහා පරිමාණ ප්‍රහාරක මෙහෙයුමක් බවයි. බැලිස්ටික් මිසයිල කොටස් නිෂ්පාදනය සහ සංවර්ධනය කරන ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායට අයත් ප්‍රධාන මධ්‍යස්ථානයක්ද මෙහිදී විනාශ කර තිබෙනවා. අමරිකාව සහ ඊශ්‍රායලය එක්ව බටහිර ඉරානයේ ස්ථානගතව තිබූ ඉරාන ආරක්ෂක අංශවලට අයත් ආයුධ මධ්‍යස්ථානයකටද ප්‍රහාර එල්ල කළ අතර එහි ප්‍රබලත්වය මෙලෙස දිස් වුණා. මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේද USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවේ සිට ඉරාන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කරනු ලැබුවේ මෙලෙසින්. මේ අතර ඉරාන රතු අඩසඳ සංගමය පවසන්නේ යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා අමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ සිවිල් ස්ථාන 80,000කට ප්‍රහාර දියත් කර ඇති බවයි. ඉන් ප්‍රහාර 20,000ක් ටෙහෙරාන් අගනුවරට සහ තවත් ප්‍රහාර 60,000කට ආසන්න සංඛ්‍යාවක් වෙනත් ප්‍රදේශ වෙත එල්ල කර ඇති බව සඳහන්. යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා ඉරානයේ 1500කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ ඉරානයට එරෙහිව අමරිකාව සමග දියත් කරන ප්‍රහාර තවදුරටත් ඉහළ දැමීමට පියවර ගන්නා බවයි. මෙම සතියේදී ඉරාන භීෂණ පාලන තන්ත්‍රයට සහ එමත යැපෙන යටිතල පහසුකම් වලට එරෙහිව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සහ අමරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරවල තීව්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට පියවර ගන්නවා. අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙහෙවන මෙම යුද මෙහෙයුම අඛණ්ඩව අප ඉදිරියට ගෙන යනවා. ඉරාන භීෂණ පාලන තන්ත්‍රයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමටත් එහි අනන්‍ය නිලධාරීන් විනාශ කිරීමටත් එහි උපාය මාර්ගික හැකියාවන් අඩපණ කිරීමටත් අපි අධිෂ්ඨාන කරගෙන සිටින්නේ. ඊශ්‍රායල රාජ්‍යයට සහ කලාපයේ අමරිකා අවශ්‍යතාවලට එල්ලවන ඕනෑම ආරක්ෂක තර්ජනයක් ඉවත් කරන තෙක් මෙම මෙහෙයුම් අඛණ්ඩව දියත් කිරීමට නියමිතයි. මෙම ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායද ඊශ්‍රායලය ඉලක්ක කරමින් 73 වෙනි ප්‍රහාර මාලාව දියත් කර තිබෙනවා. ඉරානය සිය භූමියේ සිට රිජුවම බැලිස්ටික් මිසයිල් සහ ඩ්‍රෝන යානා විශාල ප්‍රමාණයක් ඊශ්‍රායලයේ දෙසට මුදා හැර තිබෙනවා. මෙහි ප්‍රධාන ඉලක්කය වූයේ දකුණු ඊශ්‍රායලයේ පිහිටි ඩිමෝනා සහ අරද්යන නගරයි. ඊශ්‍රායලයේ